හායි මම අද කියන්න යන්නේ අලුත්ම විදිහේ කතාවක්. හොඳට මතක තියාගන්න. මේ මිනිසුන්ගේ අතුලාන්තය තමයි බාහිරය පිළිබිඹු කරන්නේ. අතුලාන්තය තමයි බාහිරය පිළිබිඹු කරන්නේ. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ ඇතුළ හිතේ හරිද සබ්කොන්ෂස් මයින්ඩ් එකේ මොනවද තියෙන්නේ ඒක තමයි තමන්ගේ වටපිටාව සමාජය එතකොට සමාජයේ අධ්‍යාපනය තමයි හම්බෙලා තියෙන දේවල් ඒ ඔක්කොම පිළිඹු වෙන්නේ ඒවා ඇට්‍රැක්ෂන් වෙලා තියෙන්නේ අතුලාන්තයේ තියෙන දේවල්. එතකොට අපිට ගෙස් කරන්න පුළුවන් යම්කිසි පුද්ගලයෙක්ගේ වටපිටාව තමයි එයාගේ අතුලාන්තය කියලා. හරිද? ඒක නිසා හොඳට මතක තියාගන්න. තමන්ගේ අතුලාන්තය හොඳ වෙන්න බාහිරය මේන්ටේන් කරන්න බාහිර හොඳ වෙන්න අතුලාන්තය හොඳට තියාගන්න. ලස්සනට තියාගන්න. කීකරුකම, යටහත්කම, ඉරිසියාව නැති කරලා මානව හිතවාදී වෙලා හරි හොඳට හරිද කුහක නොවි අතුලාන්තය පිරිසිදුව වතුර විදවක් වගේ තියාගන්න. ගොඩක් හොඳයි.